තෙරුවන් සරණයි හැමදෙනාටම රේණුකා සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලා හැමදෙනාම මම ආදරෙන් පිළිගන්නවා. අපි අද බලමු ක්‍රිස්පියට නිවැරදිව ඉක්මනින් මාල් රෝල්ස් එකක් හදාගන්න කොහොමද කියලා. මේ සඳහා මුලින්ම අපිට වමනා වෙනවා මේ විදිහට තම්බලා පොඩි කරලා ගත්ත අල ග්‍රෑම් 250ක්, ටින් මාළු නැත්නම් සැමන් ටිකක්. ඔයාලට මේ වෙනුවට ඔයාලා කැමති මාළු වර්ගයක් ගන්නටත් පුළුවන්. ඊළඟට අපිට උවමනා වෙනවා මේ විදිහට හීනිවට ලියලා ගත්ත අම්මිරිස් ටිකක්, කරපිංචා ටිකක්, සුදු ලුණු බික් දෙකක් විතර, රට ලුණු ගෙඩියක් කුඩාවට කපලා ගමු. මේ රෝල්ස් වල පිරවුම ටිකක් සැරට තියෙනවා නම් තමා රස, ගම්මිරිස් ටිකක් මම වැඩිපුර අරන් තියෙනවා. රස පදමට ලුණු ටිකක් අරගමු. ඊළඟට අපි මේ විදිහට භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාගමු. දැන් අපි තෙල් එක රත් වුනහම අබ ටිකක් එකතු කරගමු. ඊළඟට කරපිංචා ටික, සුදු ලුණු ටික, ඊට පස්සේ රට ලුණු ටික, අමු මිරිස් ටිකත් එකතු කරගෙන මේ විදිහට හොඳට ටෙම්පරාදු කරගමු. ලිපේ ගින්දර වැඩි කරගන්න නැතුව සාමාන්‍ය ගින්දරේ මේ විදිහට අපි මේ ටික ඔක්කොම හොඳට ටෙම්පරාදු කරගෙන මේ ටික සාමාන්‍යයෙන් බැදීගෙන එනකොට අපි කහ මේසැඳි භාගයක් විතර, මිරිස් කුඩු මේසැඳි දෙකක් එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගමු. මේ ටික හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි ටින් මාළු ටික එකතු කරගමු. මේ ටින් මාළු ටික අපි මිශ්‍ර කරගන්නකොට හොඳට පොඩි වෙනකම් මිශ්‍ර කරගමු. මේ ටික හොඳට කලවම් වුණාට පස්සේ අපි ඊළඟට ගම්මිරිස් කුඩු ටික, රසපදමට ලුණු ටික මේකට එකතු කරගමු. ඒ ටිකත් හොඳට මිශ්‍ර වුණාට පස්සේ අපි ඒකට තම්බලා පොඩි කරගත්ත අල ටික එකතු කරගමු. මේ අල ටික එකතු කරගත්තට පස්සේ තමයි අපි මේ මිශ්‍රණයේ රසයෙන්ට නම් හොඳට අල ටික, ටින් මාළු ටික හොඳට පොඩි කරගෙන හොඳට කලවම් කරගෙන පිස ගන්න ඕන. මේ විදිහට හොඳට උඩ යට පෙල්ල හොඳට මිශ්‍ර කරගමු. මේ වෙලාවේ ඔයා ලුණු රස පදමට ලුණු බලලා සැර ගම්මිරිස් තවමදි නම් ගම්මිරිස් ස්වල්පයක්, ලුණු ටිකක් මේ වෙලාවේ දා ගන්න පුළුවන්. අපි දැන් මේ ටික වෙන භාජනයකට අයින් කරලා නිවෙන්න තියලා ඊට පස්සේ අපි රෝල්ස් එක හදාගන්න ෂීට් එක හදාගන්න පිටි බැටර් එක හදාගමු. මම මේ විදිහට පාන් පිටි කෝප 3ක් හලා ගන්නවා. මේකට ඔයාලා කැමති නම් කහ ස්වල්පයක් දාන්න. ඊට පස්සේ අපි ලුණු ස්වල්පයක් එකතු කරගමු. මේකටම අපි දැන් බටර් හෝ මාජරින් ටිකක් එකතු කරගමු. ඔයාලා පොල් තෙල් ටිකක් එකතු කරගත්තත් කමක් නැහැ. මම මේ හැමදේම අරගෙන තියෙන්නේ රෝල්ස් 20ක් හදාගන්න පුළුවන් වෙන ප්‍රමාණවල්. දැන් අපි මේ පිටි ටික වතුර ටික දතා හොඳට මිශ්‍ර කරගමු. එකවර වතුර දාගන්න නැතුව මේ විදිහට වතුර ටික දදා මේ බැටර් එක හදාගන්න ඕන. උකුත් නැති, දියත් නැති බැටර් එකක් තමයි අපිට උවමනා කරන්නේ. මේ විදිහට බැටර් එක හොඳට දිය කරගත්තට පස්සේ අපි පෙරා ගන්න ඕන. මොකද පිටි කෑලි හිටලා තිබ්බොත් එහෙම අපිට මේ ෂීට් එක හදාගන්න අපහසු වෙනවා. දැන් අපි මේ විදිහට ෆෑන් එකක් ලිපේ තියාගමු. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගෙන මේ විදිහට තෙල් ටිකක් ගාගමු. ඔයාලට පේනව නේද? මෙන්න මේ විදිහට උකුත් නැති, දියත් නැති බැටර් එකක් තමයි අපිට වමනා වෙන්නේ. අපි දැන් මේකෙන් ටිකක් ෆෑන් එකට දාගෙන මේ විදිහට රෝස් ටික හදන්න වමනා කරන ෂීට් ටික ඔක්කොම හදාගමු. මේක අපි දෙපැත්තෙම උයා ගන්නෑ, එක පැත්තක් විතර උයා ගන්නේ. ඊට පස්සේ අපි රස්නේ පිටම මේ විදිහට පිරමෙන් ටිකක් තියලා මෙන්න මේ විදිහට අපි රෝල්ස් එකේ හැඩේ එන විදිහට මේ දෙපැත්තෙන් නමාගෙන ඉස්සරහට රෝල් කරගෙන ගියාම රෝල්ස් එක හරිම ලස්සනට හැදෙනවා. ඒ වගේම අපිට අලව ගන්න කිසිම දෙයක් වමනා වෙන්නේ නැහැ. මොකද රස්නේ තියෙන නිසා හොඳට රෝල්ස් එක ඇලවිලා හිටිනවා. මම ඔයාලට තව එකක් පෙන්නන්නම්. මේ විදිහට එක පැත්තකට වෙන්න පෙරෙමින් ටිකක් තියාගෙන මේ විදිහට ඉදිරියට නමලා දෙපැත්තෙන් මේ විදිහට නමාගෙන ඊට පස්සේ අපි ඉදිරියට මෙහෙම එකතු කරලා රෝල් කරගෙන යද්දී හොඳට රෝල්ස් එක ගැලවිලා හිටිනවා. මේ ඔයාලට පේනවා නේද? ඒක දිගෑරෙන්නේ හපව ගැලවෙන්නේ මොනවත් වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රමය ඕනම කෙනෙකුට හදාගන්න හරිම පහසුයි. හරිම ලේසි. ඉතින් මේ විදිහට අපි රෝල්ස් ටික ඔක්කොම හදාගමු. ඔන්න දැන් මම රෝල්ස් 20ම හදාගෙන ඉවරයි. අපි දැන් ඊළඟට රෝල්ස් ටික කෝට් කරගමු. මෙතන මම ඔයාලට කියන්න ඕන විශේෂම දේ තමයි මම මේ ගන්නේ හාල් පිටි. තෙත හාල් පිටි තමයි මම මේ අරගන්නේ. තෙත හාල් පිටි ටිකක් අරගෙන වතුර ටික දාලා බැටර් එක හදාගමු.
අපි හාල් පිටි ගත්තාම තියෙන විශේෂත්වය තමයි රෝල්ස් එකේ පිට ආවරණය ක්‍රිස්පියට තියෙනවා, හං වෙන්නේ නැහැ. අපි පාන් පිටි හරි බිත්තර සාරු හරි දාලා තවර ගන්නවා නම් ඒවා ඉක්මනින් හං වෙනවා. හැබැයි මේ හාල් පිටි බැටර් එක හදාගත්තාම හාල් පිටි හොඳට ක්‍රිස්පියට හයියට තියෙනවා. මෙන්න මේ පදමට තමයි මේ අපේ දියරේ තියෙන්න ඕන. අපි දැන් ඊට පස්සේ රෝල්ස් ටිකයි පිටි දියරෙයි ඉස්කෝතු කුඩු ටිකයි ලං කරගෙන රෝල්ස් ටිකේ පිට තැවරුම හරි ගසගමු. මේ විදිහට අපි හාල් පිටි දියරේට රෝල්ස් එකක් දාලා හැන්දකින් අරගෙන ඉස්කෝතු කුඩු වල තියාගමු. ඊට පස්සේ අපි හැන්දෙන් හරි අතෙන් හරි ඉස්කෝතු කුඩු ටික තවරගෙන පැත්තකින් තියාගමු. ඉතින් මේ විදිහට අපි රෝල්ස් ටික ඔක්කොගම පිට ආවරණය හදාගමු. ඉතින් ඔයාලා මුලින්ම නම් හාල් පිටි පාවිච්චි කරන්න එක සැරේකට මේ විදිහට හාල් පිටි වලින් දේරේ හදාගෙන හදලා බලන්න. හරිම ක්‍රිස්පියට හයියට හොඳට තියෙනවා රෝල්ස් එක. ඔන්න මම රෝල්ස් ටික ඔක්කොම කෝට් කරගෙන ඉවරයි. ඔයාලට ඕන නම් දෙසරයක් කෝට් කරගන්නත් පුළුවන්. හැබැයි අපි මේ හාල් පිටි දේරේ ගන්න නිසා එක සැරයක් කෝට් කරගත්තාම හොඳටම ප්‍රමාණවත්. අපි දැන් මේ විදිහට භාජනයකට තෙල් ටිකක් ලිපේ තියාගමු. අපි රෝල්ස් බදිනකොට රෝල්ස් එක වැහෙන ප්‍රමාණයටම තෙල් උවමනා වෙන්නේ නැහැ. රෝල්ස් එකෙන් භාගයක් වැහෙන ප්‍රමාණයට තෙල් තිබ්බාම ඇති. ඉතින් අපි මේ විදිහට රෝල්ස් ටික ඔක්කොම බැදගමු. ඉතින් මං හිතනවා ඔයාලට මම මේ අද ගෙන ආපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලත් මේ රෝල්ස් එක මේ විදිහටම හදලා බලන්න. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ මේ වීඩියෝ එක බලන යාළුවෙක් මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් බලනවා නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම මේ රෝල්ස් එක හදලා බලලා මට comment කරන්න. ඔන්න ඉතින් මම මගේ රෝල්ස් ටික ඔක්කොම බෙදලා ඉවර වෙගෙන තමයි එන්නේ. ඔයාලා හදාගන්න රෝල්ස් ටික එකවර ඔක්කොම බදින්න උවමනා නැත්තම් අපිට පුළුවන් ඉතුරු රෝල්ස් ටික කන්ටේනර් පෙට්ටියක දාලා ශීතකරණයේ ඉහළ කොටසේ තියලා තියන්න. ඔයාලට මේක මාසයක් දෙකක් වුණත් තියාගන්න පුළුවන්. ඔයාලට බදින්න උවමනා කියලා හිතන වෙලාවට අරන් බෙද ගන්න පුළුවන්. ඔන්න ඉතින් මම මගේ රෝල්ස් ටික ඔක්කොම බෙදගෙන ඉවරයි. ඇත්තටම හරිම සුවඳට හරිම රසවත්ව ක්‍රිස්පියට තියෙනවා මේ රෝල්ස් එක. ඔන්න බලන්න මම ඔයාලට පෙන්නන්නම්. හොඳට ක්‍රිස්පියට තියෙනවා. මම ඔයාලට රෝල්ස් එකක් කපලා පෙන්නන්නම්. මේ පේනවා නේද? හරිම ක්‍රිස්පියට හරිම ලස්සනට පිට ආවරණයත් හොඳ ඝනකමකට රසවත්ව තියෙනවා. ඉතින් එහෙනම් ඔයාලත් මේ රෝල්ස් එක හදලා බලන්න. ඉතින් මම ඉදිරියේදීත් ඔයාලට වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. මගේ මේ වීඩියෝ එක නරඹපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි.